මේ ඇවිල්ලා තියෙන කට්ටිය නම් දන්නවා ඇති මේ තියෙන තිස්ස මහරාමේ මේ යාල නැෂනල් පාර්ක් එක කට්ටිය දන්න තැනක් ඉතින් දන්න තැනක් ඇවිල්ලා තියෙන අය දන්නවා මේ අපි අද ඇවිත් ඉන්නේ කැම්ප් එක නයිට් එකයි කැම්ප් එක නයිට් එකයි බංගලෝ නයිට් එකයි මේ ෆොටෝ ගන්න හිතාගෙන තමයි ගොඩක් ඇවිල්ලා තින්නේ. ඇත්තටම මේ අපේ පළවෙනි vlog එක ඉතින් පොඩ්ඩයි එක්සයිටිං මොකද මේක කරන වෙලාවේ හරිව ගොඩක් හිතා ගන්න බෑ. දන්නවනේ ඔයගොල්ලෝ. මේ අපි දැන් හරියට මෙන්න මේ ටිකට් කවුන්ටර් ඉස්සරහා ටිකට් ගන්නවා ගයිස්. ටිකට් එක අරගෙන අපි සිංගාල යනවා. ඇතුළට මේ එහා පැත්තේ බලන්න කා මේ මියුසියම් එකක් තියෙනවා. එතනට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි යන් එතන. අපි මේ පැත්තට ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. good morning කොහොමද? බුකින් එකේ තියෙන්නේ මේ ජමුරංගල කැම්ප් එකයි තගස් මංගල මේ බංගලෝ එක තියෙන්නේ. අපි දැන් මේ අපි යනවා මියුසියම් එක පැත්තට. මියුසියම් එක පැත්තට යන්න හදන්නේ මේ ඉන්නේ අපේ කන්නත් ඉන්නවා. එක බලමු ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් යන්නේ. අද වහලා හැද. ඒ කියන්නේ මේ මොකද තියෙන්නේ? මේක කට්ටිය ගහ ෆොටෝස් තියෙන්නේ. මෙතන ලස්සන දෙක තුනක් තියෙනවා. හොඳ වීඩියෝ එකක් තියෙනවා සෙට් එකේ නම්. කොටි ඉන්නවා කියනවා මේ 100 ගානන්නේ 150 ගණක් ඉන්නවා කියන කොටි ආසාවෙන් දිනේව තමයි ඉතින්. මෙන්න මේ ෆොටෝ එක සුපිරි. ඒක දවසේ ෆොටෝ එක. දවසේ ෆොටෝ එක. මේ ෆොටෝ එක හොඳයි. ඒකත් සුපිරි. අපි යන්න මේක බලන්න. එතන තියනවා කොටි. මෙතන කොටියෙක් හිටියා දැලින්. දැන් මේ තියෙන මැරික්ක කොටින්ගේ හැමෙන් හැමෙන් තමයි අර එක දවස් අපි ආව කලින් මෙතන දෙන්නෙක් ඉන්නවා. එයාලා කිව්වේ කියලා මේ මැරිච්ච කොටින්ගේ හැමෙන් අර ගස්සේ මේ කොටියෙක් කියන සයිස් එක වෙනස ඔන්න ඔය වගේ තමයි. මේලා ඉන්නේ ටිකක් නෝමල් සයිස් එකේ. ඊට වඩා ලොකුම ඉන්නවා කොට. මේ මෙතන කලින් තිබ්බා මේ අයිඩන් ටිකක් දැන් ඒ ටික නැහැ මං හිතන්නේ. මට මතක විදියට. මෙතන මේ ලයිට් ඔෆ් කරලා තියෙනවා. මෙතන වෙන්න මොකෙද දින්නේ? ෆෝමලින් බෝතල් වල දාපු කොටි පැට. කොටි පැටියෙක් ඉන්නේ. පූසම තමයි ඉතින් පූසගේ මේ ටිකක් ලොකු version එක. කැලෑ version එක තමයි මේ. එන්න බලන්න දෙයක්. කිඹුලෙක් හිටියේ කිඹුලව. කිඹුලෙක් හිටියනේ. පියන් ඒ පැත්තට. ඒ පළවෙනි දවසේ ආවා වගේම ඉතින් පොඩ්ඩක් ආසාව හැමෝම කියනවා. මේ මෙතන තියෙන්නේ මේ ඇතෙක්ගේ මේ විස්තරයක් දාලා නැහැ මොකුත් මේ ඇතෙක්ගේ ඉස්කවලක් තියෙන්නේ. ඔව් මේ අල්ලන්න එපා ඇවිල්ලා. අස්ති. මේගොල්ලන්ට ආවදින් බලන්න පුළුවන් මෙතන එක එක සතුන්ගේ එක එක මේ ඒවා තියෙනවා. නතන ඉන්නවා මේ කුරුල්ලේ. මොකක්ද? මම හොක් කවුල්නේ නෑ කවුල් නෙවෙයි ඊගල් ෆොරස්ට් ඊගල් ඒමු අර ක්‍රෙස්ටඩ් හොක් ඊගල් මේ ති ක්‍රෙස්ටඩ් හොක් මම හිතන්නේ මැරිච්ච සතෙක් වෙන්නේ ඉතින් ඇතුළට පුළුම් පුරවලා තියෙන්නේ මේ ඇවිල්ලා මේ මොකද ජංගල් කැට්නේ ජංගල් කැට් මෙහෙ හරි අමාරුයිද බලන්න අමාරුම බලන්න සතෙක් මේ අපිත් දැකලා නැහැ මෙහෙදි කොටිය උඩවලේ මන් දැකලා තියෙනවා. උඩවලදී එක පාරක් දැක්කයි. පාරක් දැක්කා. මෙහෙදි මේ බලන්න අමාරුයි. සෙට් උන්නේ අපිට. ඒ කියන්නේ ආපු එක පාරකවත් සෙට් උන්නේ නැහැ ඉන්නවා ඇති. මේ තියෙන්නේ කිඹුලාගේ මේ ඇට සැකිල්ල දත් නම් අඩුයි. ඕගොල්ලෝ අල්ලන්න එපා. අල්ලන්න එපා මෙයා මේ. සාමාන්‍යයෙන් මගේ ඔළුවත් එක්ක ගත්තොත් සයිස් එක හිතාගන්න පුළුවන් නේ එක කටලට ඔළුවම දාගත්ත හැකි වගේ. ආව තියෙනවා ඉතින් පොඩි දේවල් ආවොත් ටික වෙලාවක් අරගෙන බලන්න. ඔව්. මේවා ගැන විස්තර හොයන කෙනෙක් තමයි ඉතින් තවත් ටික කඩනකම් ඕගොල්ලන්ට ඇවිල්ලා මේ බලන්න පුළුවන්. බලන්න පුළුවන්. දැන් අපි ඉන්නේ
හරියටම එන්ට්‍රන්ස් එක ළඟ. දැන් මෙතනින් නම් අපි ජබ්‍රාගල කැම්ප් සයිට් එකට යන්න තමයි හදන්නේ. මෙතනින් ඔයගොල්ලෝගේ වාහනයට කී දෙනෙක් නගිනවද, කී දෙනෙක් ඉන්නවද සහ ඔයගේ වාහනය ඇතුළට දැම්ම කියන සටහන් කරගන්න. ඒක ඔයගොල්ලෝගේ ආරක්ෂාවට තමයි ඒක කරන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් නම් තව කිලෝමීටර් 5ක් 6ක් වගේ දුරින් තමයි තියෙන්නේ. අපේ නවතන් පොළ. අපි එතනට යනවා. අපි දැන් ඉන්නේ ජබුරගල කැම්ප් සයිට් එකේ. මෙතන තියෙනවා පොඩි කාමර කැලකුයි ස්ටොප් කැලි දෙකකුයි. මේක පිටිපස්සෙන් පොඩි වොෂ්රූම් එකකුත් තියෙනවා. මෙතනට ඇත්තට මාරම හොඳ ලස්සන view එකක් තියෙනවා. අපි දැන් යන් ඒක බලමු. අපි දැන් යන්න හදන්නේ මෙතන මේ එහා පැත්තේ ගලක් තියෙනවා. ඒ ගලේ කෙමක් තියෙනවා. මේ කෙම පැත්තට පොඩ්ඩක් ගිහලා කෙම බලන්න යන්නේ. අरे එන්නේ බබා. බලන්න යන්න යනවා. මේක නයි කෙමක් නෙවෙයි. දැන් වතුර වල දැකලා යන්නේ නැහැ අදලා. ඉදා කට්ටියත් ඕකේ මන්නේ. අද සිග්නල් තියෙනවා. සිග්නල් තියෙනවා යාළුවා. පාර බහලා යනවා. එහා පැත්තේ මේ අපි ඉන්නේ දැන් හරියටම ජඹුරුගල කැම්ප් සයිට් එකේ. අතර තමයි ඔයගොල්ලන්ට පස්සේ පෙන්නන්න. පස්සේ වෙන්නන්න අතන ඔය තියෙන්නේ වහලා මේ එතන තමයි කැම්ප් සයිට් එක තියෙන්නේ. සත්තු ගොඩක් එනවලු. මෙතන ඒ කියන්නේ මෙතන ගලක් තියෙන හින්දා මේ ගලේ වතුර තියෙනවා. හරි ඉස්සෙල්ලා වෙන්නේ මේ ගින්දා සත්තු මෙතනට එන්න තියෙන chance එක වැඩි. ඒ වගේ මේ වටේම ඔක්කොම ගල් දින්නේ බං පේනවා. ලස්සනයි view එක. මේ ගල් දින්නේ වටේටම මේ අපි ඉන්නේ ගල් දලාවක් උඩ මේ කට්ටිය මේ අර වටේම බැලුවොත් අර පැත්තෙත් ගල් ටිකටම ඔහම ගල තියෙන්නේ. මේ පොඩ්ඩක් යන්න පුළුවන් යනවා නේද? ගල් උඩින් උඩින් යන්න පුළුවන් වුණාට ඉතින් එහෙම යන්න බෑ. මේ යන්න බෑ කැලයක්. අපිට පේන්නේ නැති වුණාට අනිවාර්යෙන්ම ඉන්නවා. සත්තු ඉන්නවා. අපි අර මේ කැමරාමන් පොඩි මිෂන් එකේ තනි මිෂන් එකකින් ඉන්නේ. එයා තනියම මිෂන් එකක් ගහගෙන යනවා. මෙතන මේ තියෙන මේ වයිබ් එක මේ වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. ඒ වුණාට මේ යමුදු කේස් එකක් තියෙනවා යාළුවා මේ කැම්ප් සයිට් වලින් වෙනස් කැම්ප් සයිට් එක. මොකද අනිත් කැම්ප් සයිට් ඔක්කොම තින්නේ ගංගවල් ගාව. ගාව තමයි අනිත් ඔක්කොම තියෙන්නේ. අනිත් ඔක්කොම කැම්ප් සයිට් තියෙන්නේ ගංගවල් ගාව. සෑහෙන අවුවයි මේ ගල උඩ ඉන්නත් බෑ මේ ආපු ගමන් නිසා මේ පෙන්නන්න හැදුවේ. මේ මොකද්ද? මේ ගල මේ අනිත් වැරද්ද මිනිස්සු වෙනවා දාලා යනවා. සත්තු මුන් මේ ඉන්න උන් අතර සත්තු. ගහුව. ඕගොල්ලෝ වෙනවා නම් අරන් ඉනේවා ආයි අරගෙන යන්න. නැහැ හැබැයි මේ වෙලාවේ තියෙන රස්නෙත් එක්ක මේකට කකුල දැම්මත් සැපයි වගේ සීන් එකක් තියෙන්නේ. අර ගයිඩ් කිව්වේ නම් මේ දවස් ටික හොඳට වැස්ස කියලානේ. ඔව් වැස්ස වහිනවා මේ කියන්නේ යාළ වහින කාලේ ගාවම තමයි. ආවොත් මේ වේදිලා ඇති. මේ ජඹුරුගල කැම්ප් සයිට් එකේ මේ තියෙනවා ලිඳක්. සාමාන්‍යයෙන් වතුර ගන්න පුළුවන්ලු ඒ ලිඳේ කාලෙකට. දැන් නම් ගන්න පුළුවන් තත්ත්වයක් නැහැලු. මේ අලියා හැම අපු අඩිපාරවල් දින්නේ. කැම්ප් එකට හදපු දුක. කැම්ප් එකේ රාත්‍රියක් ගත කරන්නේ නැහැ. සංචාරකයේගේ භාවිතය සඳහා ගත්ත ජලය ලබා ගැනීම සඳහා මේ ස්ථාපනය කරන ලද නේද? වතුර පාර අරහෙන් එනවනේ අර බැම්ම කෙඩින්නේ. ඊයේ වගේ ඇවිල්ලා තියෙන්නේ බඩ. නෝනේ. ඊයේ
ඉගෙන ඊ රෑ මගේ ඔතේ ඔතේ බොන්නේ. එතකොට දැන් මේ කොහෙන් ආපු පාරක්ද ඔය ගල් දිගේ යන්නේ නැහැ නේද? හරියද? ඔව්. මේ වයි නැගලා යනවා. යනෝනේ හිමි ගල මුදුනෙත් යනමයි යනෝනේ. යනෝනේ. අර ගල මුදුනේ ඉන්න. ඉන්න දැකලා තියෙනවා. යනවා. දැන් වෙලාව 2:00 විතර ඇති. අපි ඇවිල්ලා මේ කෑවා මේ අපි බතක් ගහගත්තා. බතයි පරිප්පුයි මාළු හදන් ආවා. මේ වගේ පොඩි දෙයක් තමයි කෑවේ. මේ කාලා දැන් අපි යන්න හදන්නේ මේ අපි හවස පළවෙනි සෆාරියට. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ හොඳ සයිටින් එකක් දෙකක් බලා ගන්න. මේ දැන් 2:00යි අපි ගිහිල්ලා ආයි 6 වෙනි කලින් යන්න ඕන. බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න ඉතින්. මාරා යාවි. ඔබට ඉස්සරහට ගන්න බයි. ඒව මම පාරා යන්නේ කියලා අපිට කැමරේකට සෙට් වෙන්නේ. අයි බඩ ගන්න මාරා. රෙඩ් රෝටා ලෙෆ්ට්. රෙඩ් රෝටා අයිබෝන් දැන් ඇවිල්ලා තියෙන්නේ පට්නංගලනේ. පට්නංගල මේ බීච් එකට ආවා අපි සෆාරියක් ඇවිද්දා මේ පැය දෙකක් විතර. තාම අවුව නිසා සත්තු මුකුත් නැහැ පේන්නේ. පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා මෙතෙන්ට ආවම. මොකද මේ කලින් මෙහෙම මේකක් තිබ්බේ නැහැ. දැන් මේ ළඟදී තමයි හදලා වෙනස් ගල් අල්ලලා හදලා කොෆි ෂොප් එකක් තියෙනවා. ඔයාලා ටිකක් යනවා නම් යන්න තියෙනවා. බාත්රූම්ස් එහෙම සේරම මේව තියෙනවා කියන්නේ. හොඳට හදලා දැන් අපිත් මේ ෆස්ට් ටයිම් මේ විදිහට හදලා තියද්දී ආවේ. නැත්තම් අනිත් පාරවල් වලදී නම් මෙහෙම තිබ්බේ නෑ. අර සුනාමි ස්මාරකයේ තිබ්බා. මේක තිබ්බා. තව කෑම කන තැන් ටිකක් තිබ්බනේ මේ ගඩොල් වලින් වගේ හදපු. ඔව් එහෙම එකක් තිබ්බ එච්චර තමයි. අපි ආව මෙන්න පටනංගල බීච් එක පැත්තට. මේක තමයි බීච් එක. ආව එතන කිව්වලක් නෑ. ඔබත් මොබ්ලන්නේ. කොටියෙක් වෙන්න ඕනේ ඉතින් මේ ඒ තාම උ එළියට ආවේ නැහැ. කට්ටිය බලන් ඉන්නවා. අපි තේරුම් නැති ඉඳලා වෙන්න. මේ අපි පිටටම හොයනවා ඉතින් වැඩේ අතාරින්නේ. ඒ මෙන්න දෙබර කූඩුව. දෙබර කූඩුවක් තියෙනවා. පරණ එකක් ටිකක් ගල් වෙලානේ. මොකද්ද ඒක සිද්ධුනේ කතාව? ඒ කියන්නේ ඇතුල් වෙන්නේ අර මුළු මේ පත්‍ර කොළ නිලි කොලාලවල වගේ මේ රවුම් මේකාරිලා බැටරි වලින් ඒක සිදුරකින් තමයි යන්නේ ඇතුළට. ලොකු සත. හරි. අපුරු හතර දෙබර විශ්ේ කියනවනේ. දෙබර හතර 9 විශ්ේ කියනවා. දෙබරගේ තියෙන්නේ දෙබර ඉඳලා අර කමන්නේ. දැන් බම්බර විදලා කරක් නවන. කරකවම දැලෙන් කඩිනවා. හැබැයි දෙබර විදලා ඉඳලා කාලේ පුරුදු. තව තැනකට. දෙබරට පුළුවන් දැලෙන්නේ නැතුව කීප දෙයක් විදින්න. බම්බර ඒක හරි. බම්බර කියවගම සී දැලේ ගන්න කරක් නවන. බම්බරේ වගේ. කරක් දැලේ කඩන දැලේ කකුලේ. එන්නතන දැලේ ඉතුරු වෙනවා. අරුමර පොඩි තුවාලයක් හදනවා. ඉතින් යන්නේ. යන්නේ.
මේ පේනවත් දන්නේ අද මේ අවස ගියා අපි සෆාරි මේ අපිට ඕන සයිටින් නම් සෙට් උන්නේ ඒත් වෙන ෆොටෝ ගන්න ඒව නම් සෙට් වුණා. දැන් 6:00 4 විතර ඇති. දැන් සම්පූර්ණයෙන්ම කලවර වෙලා තියෙන්නේ. මේ කට්ටිය දැන් හවස වැඩවලට යන්න ලෑස්ති වෙනවා. මේ කොල්ල ටෝච් ගහගෙන ලෑස්ති වෙලා ඉන්නේ දැන් මේ නයිට් එක අදින්න. එතන පොඩ්ඩක් මේ අලි එහෙම එන එකකුත් තියෙන මේ හැබැයි වතුර එහෙම තියෙන හින්දා උඩිවලස්සුත් එහෙම නිතර ගැවසෙන පැත්ත. ඒකින්ද පොඩ්ඩක් එහෙම කේසුත් තියෙනවා. බලමු ඉතින් මේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ අපි කට්ටිය ඉන්න. දැන් තේ හදලා තින්නේ මම හිතන්නේ තේ බොන්න ඕන මේ. ඒක තමයි අප්ඩේට් එක. පේනවද දන්නේ මට ටෝච් එක ගන්න. ඔන්න දැන් ටෝච් එක ගහුවම නම් පේනවා. මේ අද ඕන රිසල්ට් එක ගන්න බැරි වුණා. හැබැයි අදල්ල එක ගත්තා. මේ බලමු. අපි හෙටත් උදෙන්ම නැගිටලා මේ දවස පටන් ගන්නවා. තේ බොන්නයි යන්නේ. තේන්ටි. මේ ලංකාරම පත්තු ගන්න හදන්නේ පෙන්. මේ පිවින්න ඕනනේ. පිවින්න ලංකාරෙන් තමයි ගීත ගන්නලා ඉන්නේ. මේක වැඩි වෙන්නේ මේ පොඩි එකක් නේ. ඒක තව මේ තල් තීර ගනින් උඩට. දැන් හරි. ඒ හදනම් බරට පොතේ බලන්න පුතා චොක්ලේට් ලයිට් අරන් තියෙන්නේ මේ වාහනින් කරන්ට් එක අරන් තියෙන්නේ. මේ වාහනේට ඉන්වර්ටර් එක ගහලා ගන්න. මේ වාහනේට ඉන්වර්ටර් එක ගහලා ලයිට් අරගෙන තියෙන්නේ. මල්ටිප්ලැග් එකක් ගහලා මේ ඔක්කොම බැටරි එක්කම charge වෙන්න දාලා තියෙන්නේ. ඒ හදලා තියෙන්නේ. කට්ටිය වෙනවා වැඩ සෑහෙන්න. එහෙම තමයි ඉතින් දැන් රැට තමයි හොඳ කෑල්ලි තියේ කියලා අපි හිතමු. හොඳ මාරි ඉස්සරහට එන්න කියලා හිතාගෙන ඉන්නේ ඉතින්. අලි ආවොත් ඇත ආවොත් සුපි. අපි සතුටුයි. අතත් සතුටින් අපිත් සතුටින් ඇතාවද. ඕකේ බයි. නෑ නෑ කටු. ආව්. හරිනේ ඒ මොකක්ද කියන්නේ ටෝච් එක ඔක්කොලා දාන්න. ඒක දාන්න මේක ඔප්ෂන් එක. ඔය ඇඩ සැකිල්ලක් නෑනේ. එක 3යි 2යි 1යි. අර උස්සන්න බැරිද උඩට? මේ පොඟු යන්න. තා ලෝකයක් ගුඩ් මෝර්නිං. මේ අපි අද සපාරිය පටන් ගත්තා. මේ ටික වෙලාවක් කැම්ප් සයිට් එකේ ඉඳලා 10 මාට විතර තමයි මේ එළියට ආවේ. මේ දැන් සපාරිය යන ගමන් මේ මෙතන මේ ඉන්නවා මේ පොරෝ කැලෙත් එක්ක ඉන්න බෙන එක මිලු එළියට දාගෙන කට්ටියෙන් බලන් ඉන්නේ. ෆොටෝ එකක් ගහගන්න එළියට පියාඹලා යන ෂොට් එක ගහන්න බලාගෙන ඉන්නේ තාම. ඊසිනම මලබා ෆයිට් හෝන්බිල් මේ දැන් බෙනේ තියෙනවානේ. ඔය බෙනේ ඇතුලේ ඉන්නේ මේ ගෑනු සතා. ඒකට පිරිමි සතා දැන් ඔය මඩ මේ මැටි ගෙනල්ලා ඕක එළියෙන් වහනවා. ඇතුළට කෑම දාන්න පුළුවන් විතරක් ඉඩක් තියාගෙන මේ අනිත් ටික සම්පූර්ණයෙන්ම වහනවා. වහලා ඊට ඇතුළේ ඉඳන් ගෑනු සතා බිත්තර දාලා මේ බිත්තර වලින් පැටවු ඇවිල්ලා පැටවු ටික කාලයක් ලොකු වුණාට පස්සේ තමයි මේ පිරිමි සතා එළියෙන් ඒ දොර කඩලා මැටි කඩලා එළියට ගන්න ගෑනු සතාව. මේ ගෑනු සතා ඉතින් එතකම්ම ඇතුළට වෙලා පැටවුන්ට කන්න දෙන එක තමයි කරන්නේ. පිරිමි සතා තමයි කෑම හොයලා ගෙනත් දෙන්න ඕන. අපි දැන් ආවා ඉබේට කන්න. අපිට කන්න උනේ නෑ එද්දි මෙතන ඉන්න ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. බැටරි එකක් තියෙනවා.
මේ වැවල ඒසියෙන් පිරෙන එකක් නෙවෙයි. මොකද දැන් මේ මේ සති දෙක තුනේම හොඳට වැහැලා. මාර ලස්සනයි මෙතන. හරි. දැන් අපි ඇවිල්ලා තින්නේ අපේ දෙවෙනි දවසේ නවාතැනට. නවාතැනට මේ තල්ගස් මංගල බංගලෝ එක. මේක තමයි අද රැ ඉන්න ප්ලේස් එක. මෙතන පොඩ්ඩක් කියන්නේ ගෙයක් වගේම තමයි තනික. ඇඳවල් දියනවා. ඊයේ බිම නිදායක්. මෙට්ටේ දියනවා අද. මේ කෑම් මේස් එකක් තියෙන කාමර දෙකක් තියෙනවා. මේ වොෂ්රූම් දෙකක් තියෙනවා. දැන් අඩියක් යනවා කියලා කලින් වීඩියෝ වල අපි දැකලා තියෙනවා. ඔව් මෙතනට ඉතින් සත්තු හැමත් යනවා කියන. මේ මෙතන සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් 12 දෙනෙක්ට. මේ මෙතන බුකින් දාන්න මේ මම ලින්ක් එක පහලින් දාන්න ඕන ඔයගොල්ලන්ට බලන්න බලන්න. මෙතන සාමාන්‍යයෙන් බුකින් වෙන්නේ දවසකට 16ක් 14මාරයි. 14මාරක් 12 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි හිටි 10යි ළමයි දෙන්නයි. එහෙම. මේ ඇඳවල් මේ එළිය නිදා ගන්න තියෙන්නේ. 3යි 6යි 8යි. මෙතන 8යි ඇතුලේ 4යි. ඇතුලේ 4යි 12ක් තියෙනවා හරියටම. මේ වගේ කාමර තියෙන්නේ. ලස්සන කොට්ටේ මේ අතන කැම්ප් සයිට් එකේ මේ වැඩ මෙතන ආවම සැපට ඉන්න පුළුවන්. කට්ට නෑ. again මෙතන බුකින් දාන්න තියෙන්නේ මේ ලින්ක් එකෙන් ගියාම ඔයාලට නැෂනල් පාර්ක් එක තෝරන්න තියෙනවා. පාර්ක් එකයි ඊට පස්සේ බංගලෝ එක තෝරන්න තියෙනවා. ඒ දෙක තෝරලා ඒ දෙකෙන් තමයි දාන්න තියෙන්නේ. එක නයිට් එකට සාමාන්‍යයෙන් මෙතන 14ක් ඉතින් ඔය වගේ ගණන් තමයි යන්නේ. කැම් සයිට් එක නම් ගොඩක් අඩු ගණක් යන්නේ කියන්නේ. මම ගාන දාන්න. මේ එහෙම තමයි මෙතන මේ අපි දැන් මේ බංගලෝ එක තියෙන්නේ. යාල පාර්කේ මැද්ද යනවනේ මැණික් ගඟ. මැණික් ගඟ ගාව තියෙන්නේ. මේ කලින් දවසේ අපි ඉතින් වතුරත් මැද්ද යනකන් හිටියේ. දැන් අද ඔන්න බලන්න. අද තියෙන්නේ අද ඉන්නේ මැණික් ගඟ ගාව. වතුර තියෙන ඕන තරම් පෙරලි නාන්න තියෙන්නේ. මේ එකයි කිව්වේ අර අනිත් ඔක්කොම බංගලෝ කැම්ප් සයිට් ගොඩක් තියෙන්නේ මේ ගඟ ගාව. මේකත් මේ ගඟ ගාව තියෙන්නේ. මේ ඇවිල්ලා නිදාසේ ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්. අපි වතුරට බහිමු. බහින්න කලින් මේ බඩරි ගෙලියට අරගෙන මේ කැමරාස් ටික චාර්ජරයට දාලා එඩිට් කරන්න. මම මෙහි කරන්ට් එක තියෙනවා. සෝලර් පැනල් තියෙන්නේ. එහෙම ලොකු පවර්ෆුල් කරන්ට් එකක් නැහැ. අපි ෆෝන් එකක් ලාවට චාර්ජ් කරගන්නවා වගේ. මේ කරන්ට් එක තියෙනවා නැත්නම් මේ මෙතන මේ දෙන්නෙක් මෙතන මෙහෙම කෑම උයා ගන්න බඩු ගේන්න ඕනේ එළියේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය හාල් පොල් චිකන් නම් චිකන් පෝක් නම් පෝක් ඔයාලට කැමති ඕන දෙයක් ගෙනල්ලා මේ අදලා දෙන්න කිව්වම මෙතන දෙන්නෙක් ඉන්න උයලා දෙන්න මේ උදේ දවල් 3ටම ඕන තරම් උයා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අමුද්‍රව්‍ය එළියෙන් ගෙනත් දෙන්න. ඒක තමයි අනිත් මේ ඉන්නේ අපිත් එක්ක ආපු ගයිඩ් අයියා චමින්ද අයියා. චමින්ද මාමා. තව සීන් එකක් තියෙනවා මෙන්න මේ බෝතල් එල්ලලා තියෙන්නේ. මේ බෝතල් එල්ලලා තියෙන්නේ මෙහෙම දැන් පෙන්නාංග වෙනද?
අලියා ඒ වදිනවා මේක වැදුනම මේක සලම් බලන් ගාලා මේ හෙල වෙනවා. එතකොට මේ බඩු බනිස් කියලා. මොකද බඩු බනිස් කියලා මාට්ටු වෙනවා. මේ හැමතැනම වීදුරු බෝතල් එල්ලලා තින්න. අපි ඒතකොට සේෆ්ටිය බෑ පින්න තැන තමයි ඉල්ලලා නැත්තේ. ඔව් අපි ඉන්න පැත්තේ හැබැයි එල්ලලා නැහැ. එනම් පොඩි ඔව් මේ කුස්සියට එන කුස්සිය මෙතන කුස්සියට එන හින්දා තමයි මේ කුස්සියට එල්ලලා ඕනෝකයි තාත්තේ. සුම්මා තමයි මේ අරින් බයි මරින්. එතන පොඩ්ඩක් පාතාලි වැඩි වෙනවා. මෙතනත් පාතාලි කමන්නේ අර මොනවා. අතන වැල්ල තියෙන්නේ. එතෙන් යන්න මැද්දට වෙන්න අතට වතුර ඇදුන මේකට මුකුත් නැහැනේ. නෑ ගල් නෑ මේ ඈතට කකුල තියන්න. සීටි ගන්න ඕනේ. අර ආතල් ගෑස්නේ. ඒකතරම ඈතට දුන්නා. අපි මේ හවස සපාරිය යන්න හදන්නේ. අපි ඇවිත් කාලා මිනිස්සරේ මේ වතුරටත් බෑලා දැන් ඉතින් කට්ටිය නිදාගෙන ඉතින් මෙච්චල්ලා දැන් නැගිට්ටා. මේ අපි පොඩි සපාරියක් යන්න හදන්නේ. මේ අතන මෝ ටිකක් ඉන්නවා බංගලෝෙක් ගාවටම ඇවිල්ලා තනකොළක ගින්න පේනවද දන්නේ නැහැ මේකෙන්. මේ කොහොම හරි මේ දැන් අපි යන්න හදන්නේ හවස පොඩ්ඩ අලියෙක් සයිටින් එකක් හොයාගෙන බලමු කොහොම මොන සයිටින් හම්බෙයිද දන්නේ. කට්ටිය තාම ලෑස්ති වෙනවා. මේ කොල්ලෝ එළියට බහැලා ඉන්නේ ඔක්කොම charge කරගෙන කොල්ලෝ charge වෙලා ඉන්නේ දැන් ආපහු. මේහෙට එද්දි මේ බොන්න වතුර අරන් එන්න ඕන. නේ බොන්න වතුර අරන් එන්න ඕන. මේ මොකද මෙහි වතුර තියෙනවා. උනාට ඒ ගඟේ වතුර බොන්න බෑ. ඉතින් රත් කරලා බොන්න ඕනේ. ඊට වඩා හොඳයි මේ අර ගැලුමකට අරන් එන අර සුදු ගැලුමක් තියෙනවා උතන. ඒකට මේ අපි අරන් ආවේ. තමයි තාත්තේ දැන් වෙලාව සාමාන්‍ය 4යි. තාම පැය 2කමාරක් වයි තින්නේ අපිට දාගන්න සෆාරි. බලමු මොකද වෙන්නේ කියලා. ලොකු බලාපොරොත්තු තියෙනවා. අපි බලමුකෝ. අද අවසරයේ මේ පළවෙනි සයිඩින් එක ඉස්සර යනවා ටිකක් ලොකු අලියෙක් පෙරේදා දෙකෝද මේ බොලරෝ ජිප් එකකට ගහලා තියෙනවා. ඒ යන්න බෑල්ලේ ආයෙ බැලුවාම දොරේ ඉඳලා ගිය බෑගේ පත්තම සයිස් අලියෙක්. ෆොටෝස් වලින් ගිය බෑගේ. යාළුවා රයිට් එක සුපිරිම සයිස් අලියෙක් ඉතින් ආයේ ඊට කලින් දැන් අලි දැක්ක අපි 10ක් විතර එක්කත් ඔක්කොම ගෑනු සත්තු පොඩියෝ. දැන් බලන්න සයිස් ඇත්තරම මූ තමයි වාහන වලට ගහන එක කියලා කියන්නේ. ළඟදිම දීලා තියෙනවා ගොඩක් වාහන. මද කිපිලා කියලා තමයි දැනුත් ඉන්නේ. අර පේනවද මොනවද වැස්සෙනවා. හරියටම හැපිටි බස් වල. කෙලින්ම හැපිටි බස්සයි අර කකුල් දෙක බගාව බලන්න මද කිපෙනවා. අර බේරෙන්නේ මද.
සවාරිය දැන් 4යි 100 ගානක් වෙලාව අපිට මේ හම්බෙලා ඉන්න පොඩි එකයා පාර අයිනේ ඉන්න අපිට පොලිමක් තියනවා ලොකු. දැන් අපි බලමු එයා නැගිටලා නිදාගෙන ඉඳලා නැගිට්ටා කියලා කියනවා. නැගිට්ටාම බලමු. හරියට වෙනුන්නේ නමුත් ඇත්තටම හොඳ ලොකු කොටියක් පිරිමි සතේ බලමු අපි ආර හවස වෙනකන් ඉන්න අපි හවසට මේ පැත්තට ආයෙ නා අපි බලමු ආයෙ බලන්න මේ කියලා මොන වීඩියෝ ගන්න දැන්නේ හරි බලන්න මෙයාගේ පිටේ තියෙන ලස්සන පැටර්න් එක. මේක මෙයාට ඇත්තටම හම්බෙලා තියෙන දඩයන් කරද්දි පරිසරයත් එක්ක කැමොෆ්ලාජ් වෙන්න. දුරින් පේ ඉස්සෙල්ලාට මං කිව්වා මේ කොටිය ආයිත් වැලේ ඇතුලේ දැන් බලන්න එළියට ආවා. එයා දැන් ඉන්නේ මාර කොටල් කෙනෙක්. මෙයා මේ අනිත් පැත්ත හැරෙන්නේ අපේ වාහනේ පිටිපස්සෙන් මොනරෙක් යනවා දැක. මේ කොටින්ගේ මූණේ පැටර්න් එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒකෙන් මෙයාලව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. දැන් නම් අපිට හොඳටම පරක් වෙලා තියෙන්නේ අපිට බංගලෝයකට යන්න. අපේ එහා පැත්තේ තිබ්බ වාහනේ නම් මේ පැත්තට හිමීට අරගෙන ඒගොල්ලෝ ගියා. ඒත් අපිට යා ගන්න බැරි වුණා. මෙයා පාර දිගේ දිගටම යන්න පටන් ගත්තා. අපි පළවෙනි පාර try කරත් ඉඩ හම්බුනේ නැති හින්දා අපි දෙවෙනි පාරත් try කරා.
අද දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මෙතන අපේ දෙවනි දවසේ රාත්‍රිය අවසාන රාත්‍රිය නේ අනිවාර්යයෙන් ගත කරන්න පිටිපස්සේ කැලේ තියෙන්නේ දැන් වෙලාව 9:52 10 අපි කෑම ලෑස්ති වෙනකම් බලන් ඉන්නේ. කැමරන් දැන් හරි හරි ඒ තව ටිකකින් හම්බේ. කොහොම හරි දැන් හවස මේ අපි ගියා සෆාරියේ. ගිල්ලා මේ ගොල් ගකින් නැති ෆුල් ආතල්ලක් දාලා දෙලින් කායි නෑ අපි අර බුකින් එක දාපු නිසා අපිට වාසිය ආවා. වාසිය ආවා. ඒ කියන්නේ අනිත් ජිප් ටික පහට කලින් දාන්න ඕනනේ. එළියට අපිට 6ට 6 වෙනකන් තිබ්බ හින්දා කොටිය ආවේ හරියටම 5:45ට වගේ එළියට ආවේ. අපිට විනාඩි 15ක් තිබ්බා. සුප්‍රියටම ආයි ෆොටෝ ටික දියුවා ඕන දකින්න නැති. පැය 3ක් විතර බලන් හිටියා. 3ක් විතර අපි බලන් හිටියා වාහන පොලිමේ. වාහන පොලිමේ ඉවර වෙනකම් බලන් ඉඳලා මේ අනික අපිට අදිස්සිත් නෑ මොකද තාගස් මංගලම අපි දැක්කෙත්. ඔව් මේ හැබැත්තේ කියන්නේ කිලෝමීටර් දෙකක්වත් නෑ. කිලෝමීටර් එකමාරක් එකමාරක් දෙයක් වගේ තිබ්බේ. දැන් හැමෝම නිදි. මේ බලමු මෙතන මේ ටෝච් එක ගන්න පෙන්නන්න. මූ ටිකක් නිදාගෙන ඉන්නවා. මේ ටෝච් එකක් වගේ වෙන්නේ නේ. මෙන්න මූ පේනවත් දන්නේ නැහැ. ටෝච් එක ගහපු ගමන් බය වෙනවා. මේ මුන් මේක ළඟටම ඇවිල්ලා ඉන්න මුන්ට මේ කොටියාගේ සේෆ්ටි නිසා මොකද මෙතන මිනිස්සු ඉන්නේ ඉඳ මේ කොටියාගේ සත්තු ගොඩක් මේවට ලං වෙන්න බලන්නේ. ඒකයි හේතුව මෙතනට වෙලා ඉන්නේ. නාන්න තියෙනවා. නෑව වතුර නාන්න හොඳයි. නාන්න අවුලන්නේ ඕන තරම් වතුර තියෙනවා. කොහොමද මේකෙන් නාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කිඹුලු නැහැ වතුර අඩුයි. ඔව් වතුර අඩුයි. කිඹුලු නැහැ කියන්නේ මැණික් ගඟ මේ යන්නේ. කිඹුලු ඉන්නවා. බලලා ප්‍රවේශමින් තමන්ගේ වගේම ආරක්ෂාව තමන්ගේ. තමන් සතුයි කොහොමද ඉතින් මේ කැලයන් නිසා. උඹලා කතා කරපුවා රස්තියාගේ පදන. කළා බ්ලර් කරන්න නෑ නෑ හැමදේම දැන් බ්ලර් කරලා කොට දාන්නත් වෙනවා. මේ වීඩියෝ මේ වදින්න දන්නේ නැහැ. වැඩිනේ. ස්ට්‍රයික් වදී මේ ඇඳුම් නැතුව ඉන්නව දැක්කොත්. හෙට උදේ පහමාට නැගිටලා 6ට සෆාරි යන්න. හෙට තමයි ඉතින් අන්තිම සෆාරි. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මෙහි ආවම වෙන්න තියෙන දේවල් මොනවද? වෙන්න යන්නේ මොනවද කියලා ඒවා ඉතින් හරි මේ ප්‍රෙඩික්ට් කරන්න බෑ කලින්. කොහොම හරි ඉතින් අපි දන්නේ හෙට උදේ නැගිටලා යනවා කියලා. ඒකින්ද මේ හෙට උදේ සෙට් වෙමු. ෆුල් ටයිම්. දෙදුරක් ඇවිදලා ඉන්නේ. ඊයේ මේ අර ගල්ගාවින් පෙන්නේ අල්ලගල කියන කවුරු ඉන්නද තමයි ඔය ආවාදයි. අද උදේ සවාරියට ගිහිල්ලා ආවේ. මෙන්නේ කොටි එක්ක දැක්කා. නිකන් ගස් අස්සෙන් මේ එකපාරට යනවා විතරයි දැක්කේ. වැඩි බලන්න උනෙත් නැහැ, ෆොටෝ එකක් ගා ගන්න උනෙත් නැහැ ඉතින්. ඒව හැම තමයි ඉතින් ඊයේ එකක් අද එක. අපි දාපහු මේ බංගලෝ එක ගා ඉන්නේ. කට්ටිය දැන් මේ යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මොකද කොහොම වුණත් පාක් එකෙන් එළියට යන්න ඕන 12 වෙද්දි, මෙතනින් යන්න ඕන 10 වෙද්දි. මේකට කට්ටිය ලෑස්ති වෙනවා. මේ තේනවත් දන්නේ මේ බක්කුර වගේ තියඹනවා. සෆාරි ගන්න ඉතින් දැන් ආයි ටයිම් එකක් නැහැ. ගොඩක් දුරට මේ
අපි මෙහෙම එළියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙම වුණොත් ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දුරට මෙතනින් ඉවර වෙයි. මේ අන්තිම වෙනකම් බැලුවා නම් ඉතින් thank you. පළවෙනි වතාවට මේ vlog එකක් ඉතින් vlog කලින් කරලා තියෙනවා. මෙහෙම දාන්න හිතාගෙනම කරේ මේක තමයි. ඉතින් මේ පුළුවන් උපරිමේට වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් බැරි වෙච්ච දැන් තියෙනවා. මේ ඔක්කොම හරියට මැනේජ් කරගන්න බැරි වුණා. මේ ඒත් පුළුවන් තරම් උපරිමට වැඩේ කරලා තියෙන්නේ. මේ ආපහු ඉතින් මේ මෙච්චර දුරට අන්තිම වෙනකම් බැලුවා නම් thank you ඉතින්. මේ ඔක තමයි බංගලෝ එක. ආවොත් ඉතින් මේ කොහොමද ඉතින් 10 දෙනෙක් විතර සෙට් කරගෙන බජට් එකක් හදාගෙන තමයි මේ එන්න ඕන. ඔය සාමාන්‍ය බජට් එකක් යන වැඩක් ඉතින් ඔයාලා. එහෙනම් මේ අපේ vlog එක ඉවරයි. මෙතනින් අපි ඉවරයි. අපි හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා. අපි මාරිද එන්ජොයි කරා මේ මුල උපරිම try කරා. ඔයගොල්ලන්ට කියන්න මේ ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ subscribe පාරක් දාලා ඔය bell icon එක click කරලා තියාගන්න. අපි ආයේ වීඩියෝ දැම්මොත් මේ notification එකක් එනවානේ. comment එකක් දාන්න හිතෙන දේවල් අපි අඩුපාඩු අනම් මනම් ඒවා සේරම කියන්න. ඒ කියන්නේ අපි පළවෙනි පාර්ට්නේ මේක කරන්නේ. ඔව් දැන් edit කරනවා අපිට හිතා ගන්නත් බෑ. මොකද්ද දැන් කොහොමද වීඩියෝ එක කියන්නේ. බලමු. thank you වෙන හැමෝටම ජය වේවා. ජය වේවා.